ඇඟකට ආශා නොකරමි. හිතකට දාශා නොකරමි. සිතුවිලි පවා වෙනස් වන බව වැටහි ඇති බැවින් ඒ ප්‍රත්‍යක්ෂය ලෙස පිළිගෙන සිටිමි. සත්‍යයට පිටුපා මා ගන්නා හුස්මද මා අගතියට ඇද දමන අයුරු හුස්මක් පාසා දැන් මාහට වැටහි යයි. අසත්‍යයේ ජීවත් වූ මාහට දැන් විඩාබරය. එයින් මිදී සත්‍යයට මුසුවීමම සීල දුකින් මා මුදවාලන අයුරු සියසින් දකිමි. මාගේ හිත නිවැරදිව කියවූ කල එයට උවමනා නොවමනා සියල්ල දැනගෙනම ලබා දෙන්නට වෙරදරමි. ඉන් මා ලබන්නේ සැබෑම සහනයකි. මන්දයත් අනවශ්‍ය දෑ සිතේ පුරවා ගැනීමෙන් මා බොහෝ සෙයින් දුක් විඳෙමි. හිත හිස්කර සියල්ල ඇසුරු කරමි. එවිට රැඳෙන්නෝද නොරැඳෙන්නෝද සියල්ලෝ මාගේ ප්‍රේමයට හසු වූවය. අවබෝධයේ ප්‍රත්‍යක්ෂය මා මොහොතින් මොහොත නිවාදමයි. මේ මාහට ලැබුණු අවසාන අවස්ථාවසේ සලකමි. මන්ද ඉදිරියක් මාහට විශ්වාස කළ නොහැක. එමෙන්ම ඉදිරිය සුන්දර නොවන බවද එකහිලා මා පිළිගෙන ඇත. මේ මොහොතේම මම නිවෙමි. නිවීම මිස ඇවිලීම මා කළ යුතු දෙයක් නොවන බව සත්‍යය. සත්‍යයට පිටු නොපා සොබා දහමට මුසු වෙමි. එය ධර්මයේ තුල පිහිටීම බව මට දැනේ. මා එය භාවනාව කරගනිමි.